මුළු රටක් එකම ඛේදවාචකයක ඉන්න වෙලාවක මේ දකින දර්ශන මගේ ගම ඇතුළේ සිද්ධ වෙච්ච අතිශයම ඛේදජනක සිදුවීම. ඔබ මේ දකින්නේ සරසවිගම ගම්මානය. ඒකේ එක්තරා කොටසක සම්පූර්ණයෙන් මුළු ගමම නාය ගියා. එතකොට සියලු පවුල් එතන හිටපු ඒ වෙනකොට මරණයටපත් වුණා. ඔයාලට පේනවද පුංචි ඇලපාරක් තිබුණු තැනක ඉදිවෙච්ච ගෙවල්ලේ ඒ ඇලපාර මහා ජලපාරක් වෙලා සම්පූර්ණම මේ ගෙවල් වල ජීවිත සියල්ලම අහිමි වුණා. ඉතින් අපිත් ඉන්නේ ලොකු ඛේදවාචකයක් තුල උවත් මේ අවස්ථාවේදී මේ ඕගොල්ලන්ට පේන්නේ එතන තිබුණු මිනි ගොඩ දාන ආකාරය. ඉතින් මේ කර කියා ගන්න දෙයක් නැති අවස්ථාවකට අපි මුණ දීලා හිටියත් අපිට සිද්ධ වුණා. කියන්නේ කකුල් දෙක ගෙදර තියාගෙන ඉන්න පුළුවන් මට්ටමක් නෙමෙයි අපිට තියෙන්නේ. ඒ වුණාට අපි එතෙන්ට ගියා. මොකද අපේම සොහිර සොහිරියන් දමිළ සොහිරියන් ගොඩාක් පිරිසක් සහ සිංහල පවුල් දෙකක් විතර තිබුණයි කියලා තමයි කියන්නේ එතන. ඉතින් හැම කෙනෙක්ම අපි දන්න හඳුනන අය. මොකද මගේ ස්වාමියා ගොඩක් මේ ඒ කියන්නේ කන්ස්ට්‍රක්ෂන්ස් එක්ක වැඩ කරන කෙනෙක් ඉඳා එයාගේ වාහනවල ඒ ගොඩනැගිලි ද්‍රව්‍ය බෙදා හැරීම් කරනකොට එයාත් එක්ක උරින් උර ගැටිච්ච එයාගෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය අරන් ගිහිල්ලා ඒ එකින් එක ගලින් ගල ඒ නිවාස හැදෙන විදිය දැක්ක පවුලක් හැටියට අපටත් බැරි වුණා එතෙන්ට නොයා ඉන්න. ඉතින් මේ අපි එතෙන්ට ගියා. මේ තමයි සරසවිගමේ ලොකුම ඛේදවාචකයේ පවුල් පිටින් ආය ගිය අවස්ථාව. මම දන්නේ ඒක අපිට වචන වලට කොහොමද මම වචන කරන්න කියලාවත් අපිට තේරෙන්නේ නැහැ. ඒ හැඟීම මේ අර මේවන් දේවල් දකින්න ඕනේ, දැකලා බලලා මොකද්ද මේ වෙන්න ඕනේ කියන එක තේරුම් ගන්න ඕනේ හින්දා එතෙන්ට ගියා. මාත් මගේ දුවත් මේ මහත්තයයි ගියේ. ඉතින් ඒ වෙලාවේ අපිට අර කියන්න තේරෙන්නේ නැති මොකද්දෝ පපුවේ හිර වෙච්ච දෙයක් අපිට දැනුණා. ඒක අපි ඒ අවස්ථාවල් වලට මුහුණ දුන්නම් අපේ ගෙදර කෙනෙකුට ඒක වුණා වගේ හැඟීමක් තමයි අපිට ඇත්තටම වෙන්න තියෙන්නේ. ඒක නිසා මේ අපි මේ වෙලාවේ ගෙවන්නෙත් අර මොකක්ද කියන්නේ අපි අර කියන වැටේ ඉන්න කුඩ ඉන්නවා මේ පැත්තට වැටීදෝ මේ පැත්තට වැටීදෝ කියලා ඒ වගේ එකක් මම දැක්කා. අපේ මේ අපිට අර කරන්ට් එක තිබුණේ ඊට පස්සේ මේ වෙනකම්ම අපිට කොහොමත්ම ජල පහසුකම් ඇත්තෙම නැහැ. ජල පහසුකම නැහැ. මේ එතකොට මේ පේන්නේ ජලයේ විසින්ම කරපු විනාශයක්. ඒත් මේ වතුර අපිට කොච්චර ඕනේද කියන එක අපිට දැන් දැනෙනවා. අපිට බීමට ජලය නැහැ. මේ වෙලාවේ ඇත්තටම ඔයාලා මගේ වීඩියෝ වල දැකලා ඇති මගේ ගේ ඉස්සරහින් ගියා ඇලපාරක්. ඉතින් ඒ පුංචි ඇලපාර මේ තමාම අපිට පිහිටට ඉන්නේ මේ වෙලාවේ අපේ රෙදි ටික හොද ගන්න. ඒක ටිකක් ලොකු ඇලපාරක් වෙලා දැන්. ඉතින් ඒකින්ද ඒක මේ වෙලාවේ ගමේ ගොඩාක් දෙනෙකුට පිහිටක් වෙලා ඒ රෙදි සෝද ගන්න කටයුතු අර අපිට කියන්නේ නාන කරන ඒවට ඊට පස්සේ බාත් รู ම් වලට අවශ්‍ය වතුර සපය ගන්න මේ වෙලාවේ ඒ වගේ දේවල් වලට මේක සම්පාදනය වෙමින් තියෙනවා ඒ ඇලේ වතුර ටික. ඉතින් ඒක අපිට ලොකු පිටුවහලක් වුණා. අනේ මන්ද මේ විනාශය සිද්ධ වුණේ වතුරෙන්. ඒ වුණාට අපිට ඕනමත් වතුරමයි කියන එක අපිට හැම වෙලාවකම ඔප්පු කරනවා. වඩාත්ම කියන්න ඕන දේ තමයි ස්වභාවිකව අපිට ලැබෙන හැමදේම අපි පරිසම් කරන්න ඕනේ. අපේ ගෙදර තිබ්බ ඇලපාර ඉස්සරහින් ගිය ඇලපාර කොච්චර චූටි ඇලපාරක් වුණත් අපි ඒක හැම වෙලේම කිසිම අඩුම ගානේ එකක සිලිකොලයක්වත් එතෙන්ට දාන්නේ නැතුව අපි හරියට පරිසම් කරා. ඒක අපිටම පිහිටට ආවා. ඒ වුණාට මෙන්න මේ වගේ මේ මෙතන තියෙන මේ ජීවිත ටික අහිමි කරෙත් ඒ වතුරෙන්ම තමයි. අනේ මන් දන්නේ මට නම් මේ වෙලාවේ ඒවා කියා ගන්න තරම්වත් තේරෙන්නේ නැහැ. හැබැයි ඔබත් නොදුටු දසුණක් නිසා මම ඒ ටික මේ වෙලාවේ මේ විදියට වීඩියෝ එකකින් ඔයාලට අරන් එනවා. ඉතින් මම ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ මේ මගේ channel එක බලන
හැම කෙනෙකුටම කිසිම කරදරයක් වෙන්න එපා. ඒ වගේ ලෝවාසී රටවාසී කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න එපා. ඒ වගේම මේක බලන ඔයාලට කියන්න තියෙන්නේ පරිස්සම් වෙන්න මේ වෙලාවේ පුළුවන් තරම් පරිස්සම් වෙන්න. කිසිම දෙයක් නරඹන්න නම් යන්න එපා. ඒ කියන්නේ වෙනවා කියලා දැන යන්න එපා. පස්සේ පුළුවන්. දැන් අපිට මේ වගේ අවස්ථා හම්බෙනවනේ ගිහින් බලන්න. ඒ වගේ වෙලාවකදී පුළුවන්. දෙයක් සිද්ධ වෙන අවස්ථාවේ එතනට යන්න එපා කිසිම වෙලාවක. ඒකෙන් තමයි ගොඩාක් ජීවිතහානි වැඩිපුර සිද්ධ වෙලා තිබුණේ. ඒ වෙලාවේ එතනට යෑම නිසා බේරගන්න අපි ඉදිරිපත් වෙන්න ඕනේ, අනිවාර්යෙන් ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ වුණාට ඒ හැම තැනකදීම අපි පරිස්සම තියාගෙනයි ඒක කරන්න ඕනේ. එහෙම නැතුනොත් වෙන්නේ අර වෙන්න යන ඛේද වාචකයට වඩා දරුණු ඛේද වාචකයක් අපි ඉස්සරහදී ගැරෙන එක. ඒක නිසා හැමෝටම ප්‍රාර්ථනා කරනවා මේ වැසි සමය තව ඉදිරියට තිබුණත් කිසිම කෙනෙකුට තවත් නම් එකදු කරදරයක්වත් සිද්ධ වෙන්න එපා කියලා.